සමීප මිතුරන් දෙදෙනෙක් වනාන්තරයක් මැදින් ගමන් කරනවා. ඔවුන් දෙදෙනා කතා කරමින් යන්නේ අපි දෙන්න මොන ප්‍රශ්නයාවත් කවදාවත් අතහරින්නේ නැහැ. ඕනම දෙයකට මම ඔයා එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙමිනුයි. එක පාරටම පඳුරු අස්සෙන් මහා විශාල වලසෙක් ඔවුන් දෙසට කඩා වදිනවා. වලසා දැකපු සැනින් අර පොරොන්දු දුන්නු පළමු මිතුරා දෙපාරක් හිතන්නේ නැතුව වේගයෙන් දුවල ගිහින් උස ගසකට ගොඩ වෙනවා. අනිත් මිතුරාට ගස් නගින්න බැහැ. ඔහු අසරණ වෙනවා. නමුත් ඔහු බුද්ධිමත්ව කල්පනා කරලා හුස්ම පවා නතර කරගෙන බිම මෙරුණා වගේ වැතිරෙනවා. වලසා මුහු ළඟට ඇවිත් කනට කිට්ටු කරලා ඉව කරනවා. මැරිලා කියලා හිතලා වලසා යන්න යනවා. වලසා ගිය පසු ගහ උඩ හිටපු මිතුරා hina වෙවි බිමට බැහැලා එනවා. මචං අර වලසා ඔයාගේ කනට කරලා මොනාද කිව්වේ? දෙවනි මිතුරා කියනවා වලසා මට කිව්වේ ප්‍රශ්නයක් ආපු වෙලාවට තමන්ව තනි කරලා දුවන මිනිස්සුන්ව කවදාවත් මිතුරන් විදිහට ආශ්‍රය කරන්න එපා කියලා. අද සමාජයේ අපි වටේට ඕනේ තරම් යාළුවෝ ඉන්නවා. සාද පවත්වනකොට, සල්ලි තියනකොට, සතුටින් ඉන්නකොට ඔවුන් අපේ ළඟින්ම ඉන්නවා. හැබැයි ජීවිතේට වලහෙක් වගේ මහා ප්‍රශ්නයක් ආපු සැනින් ඔවුන් මුලින්ම ගස් උඩ හැංගෙනවා. මිතුරන් දහසක් සිටීම වැදගත් නැත. අමාරුම මොහොතේ ඔබේ අත නොහරින එකම එක සැබෑ මිතුරෙක් සිටීම ප්‍රමාණවත්ය.